Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි යනවා එළියට යන්නේ මමයි අපේ ගෙදර කට්ටිය විතරයි යන්නේ. ඉතින් අපි යන්නේ වැල්ලවත්තේ තියෙන I beach කියලා තියෙන රෙස්ටොරන්ට් එකට. ඉතින් බලමු. අම්මේ අවුරුදු ජයද? අවුරුදු ජයයි. මේ දසරේ අවුරුද්දට විශේෂයිත පුද්ගලයන්ගේ නෑත් තුනා. හොඳම අපිට ආදරය කරන පිරිසක් එක්ක අපි අවුරුදු සැමරුවා. ආච්චිට මොනවද කියන්නේ? අවුරුදු ජයයි. යා වීඩියෝ කරනවා. වඩ මොකද කියන්නේ? හොඳයි. ජයයි. විශේෂයිත පුද්ගල ලෙෆ්ට් කරා. අයින් කරා. ඔව් ඇත්තටම අපි මේ දවසේ අවුරුද්දට ලොකු ලොකු වෙනසක් කරා අපි. අර සන්රයිස් එක. සන්රයිස් සන්සෙට් එක. මටත් පැටළුණා. අයින් කරා. ඉතින් guys ඇත්තටම අපි යන්න හිටියේ අනුරාධපුරේ කියන්නේ ජයශ්‍රී මහවිද්‍යාලය. අපි අම්මයි ගමේ යන්න හිටියේ අනුරාධපුරේ. මේ ඉතින් ඇත්තටම අපි ඒක ලබන මාසෙට දාගත්තා. මේ මොකද මේ දවස්වල ඉතින් පෙට්‍රල් නැහැ. ඒක හින්දා මේ ඒ ගොඩේ මේ පැත්තට මේ පැත්තෙන් ළඟ වෙන්නේ. guys දැන් වෙලාව 5:40යි. ඇත්තටම අපි 4ට වගේ යනවා කිව්වා. ඉතින් ගෙදර කට්ටිය ලෑස්ති වෙන වෙලාව ගියා. ඉතින් දැන් වෙලාව 5:00යි. 5:00 දැන් 5:40යි. අතන අපි යන්නේ හිටියේ 4යි කාලක වගේ යන්නේ හිටියේ. රිසර්වේෂන් එක දෙන්නේ 4 මාට නේද? 4 මාට රිසර්වේෂන් එක දෙන්නේ. මේ ඉතින් දැන් යන්නේ 5:40යි. යා ටික පරක් යනකොට बस कर दिया ඉතින් අපේ අම්මලා ඉස්කෝලේ හැපැති තියෙන මේ ATM එකෙන් නැවැත්තුවා සල්ලි ගන්න. ඉතින් අද දෙහිවල සෙනග ගොඩක් අඩුයි. ඉතින් අද 15 වෙනිදා වෙන්න තියෙන්නේ අවුරුද්දට පස්සේ දවසේනේ. මේ සුද්දාස් ප්ලේස් කාව බීච් මේ එහා පැත්තේ අපි ගිය මාසේ ආවේ මෙන්න මේකටනේ. ගිය මාසෙනේ මාතුලනේ කාව බීච් මේකනේ කාවේ කොහල I beach එක ඇරලා ලස්සනයි I beach එක ෂූට් එක හරි 1700 ඇට්ලිස්ට් එක ගිය මාසේ ආව මෙන්න මේකට. මෙන්න මෙතන තියෙන එකට. මේ කියන්නේ ඇත්තට මාර්තු මාසේ ආවේ මේකට තියෙන. අප්‍රේල් මාසේ ආව මේකට. ඊට පස්සේ මැයි මාසේ යනවා අර එකට. නෑ. ඇත්තටම මේ I beach එකට එන්න ඕනේ කියලා හිතුණා. ඉතින් අපිට ඇත්තටම මේ අවුරුද්දට 14 වරින්නේ 15 වරින්න තිබ්බේ. මේ බලන්න ට්‍රේන් එකක් එයි දැන් ඒ ට්‍රේන් එක. මාව නිකන් පිස්සෙක් වගේ බෝ. Ja. Okay. අද සෙනග නෑනේ. මොකක්ද කරන්නේ? අයි ප්‍රොපෝස්. වන්දි මේක ට්‍රේන් එකක් ගියා මං කිව්වේ හරියට.
satu tahun dulu. අවරට නොයනා හිරු දෙක හඬනා හිරු රැස්ස ගවුවා ඉන්නද කියලා කඳුලක් නැව්වා ඉන්නට මාමගේ මුළු හදවත දුන්නා හාසකම නුඹ දැක මුලාවී නිරුතක කතරේ තනි වූදා තනි තරුවක්කු ඉතින් අපි පොඩි චැට් එකක් දාලා මේ ෆොටෝස් ගහන තමයි ලෑස්ති උනේ. कुछ भी नहीं है ये तुम है तो है इसमें जिंदगी अब मुझको जाना है कहाँ के तू ही सफर है आखिरी कि तेरे बिना मुमकिन नहीं न देना कभी मुझको तू फासले मैं तुझको कितना चाहता हूँ ये तू कभी सोच ना सके कि तेरे लिए दुनिया छोड़ दी है तुझ पे ही सांस आके रुके मैं तुझको कितना चाहता हूँ ये तू कभी सोच අද මේ සන්සෙට් එක දෙකෙන් දැක්කේ නැහැ. මේ මොකද වැස්සා කලාකුළු හින්දා මේ මං ගෙන්දලා එහෙමත් දන්නේ නැහැ. මම චුට්ටක් බීච් එක පැත්තට ආවා සන්සෙට් එක බලන්න කියලා. සන්සෙට් එක පේන්නේ නැහැ වලාකුළු වලට වැහිලා. ඒ කියන්නේ ඇත්තට මේ වලාකුළු වැහි වලාකුළු හැබැයි වැස්සේ නැහැ. guys අර පේන්නේ අපි අර කියන්නේ ගිය සැරේ ආපු එක කියන්නේ කාව බීච් එක. ඒක ක්ලෝස්. ඒ කියන්නේ 17 වර ඉන්නේ. අපි ආවේ ඊට එහා පැත්තේ කියන්නේ ඕෂන් බීච් එකට. ඕෂන් සෝරි මේ අයි බීච් එකට. ඇත්තටම අයි බීච් එක ගැන කිව්වොත් අයි බීච් එක හොඳයි ලස්සනයි. ඒත් කෑම නම් සෙට් නැහැ. ඇත්තටම කෑම නම් රහ නැහැ. රහ නැහැ කියන්නේ කෑම සෙට් උන්නේ නැහැ මට නම්. මේ අපේ අක්කටයි මටයි දෙන්නටම කෑම සෙට් උනේ නැහැ. අම්මයි ආච්චි කෑවා. හොඳයි යාළුවා කෑම. තාත්තට අවුල නැහැ. තාත්තට සෙට් උනා. ඉතින් මටයි අක්කට සෙට් උනේ නැහැ කෑම. කියන්න බැරි වුණා. අපි ඕඩර් කරේ garlic seafood rice එක. මට නම් සෙට් උනේ නැහැ. ඇත්තටම ඒකට මට රේට් කරොත් දෙන්න පුළුවන් 10න් 4ක් වගේ. ඇත්තටම මට නම් සෙට්ම උනේ නැහැ. අපේ අක්කත් එහෙමයි මං හිතන්නේ. මම මේ තාත්තට දෙනවා ඕනිද කියලා. ඇත්තටම මේ රසක් නැහැ කෑම එකේ මට නම්. ඉතින් මම ඩිනර් එක අරගෙන පොඩක් එළියට ආව චුට්ටක් නිදහසේ ඉන්න කියලා. ආඩම්බර රුවතකලා හිතායෙත් නොමතු වෙලා සංගවන්නට බෑ කිසිදා පුංචි පෙම්පත් කතා අපේම නොවේදි අපි මුණ ගැසේවි සිතමින් පෙම් කරලා ඔබ දුර ඇදේවි මන්නිකි බිඳේවි අපි ඇතයි සැමදා ආයෙත් හඬන්න කඳුලක් උනන්න ඇයි අපි මේ යට තියාන තුත් විඳලයිත ඇතුනී ඔබ හිනහෙන්න ඔබේ රජධානේ
මන් තාමත් මගේ තනි හීනේ දුක්පත් කමට නෑ හිමි ප්‍රේමේ ඒකයි මන් නුඹෙන් වෙන් වූයේ. ඉතින් අපි ටිකක් වෙලා ඉඳලා ගෙදර එන තමයි පිටත් උනේ. ඉතින් ගෙදර යන ගමන් පොඩි බඩගින්නක් ආවා. ඉතින් අපි දෙහිවල කරගම්පිටි හීල් ස්ට්‍රීට් එකේ තියෙන මැලේ රෙස්ටුරන්ට් එකෙන් කෑම ගත්තා. ගෙදර ඇවිත් කන්න කියලා. ඇත්තටම දෙහිවල මැලේ රෙස්ටුරන්ට් එකේ කෑම පට්ටම රසයි. ඒකේ තියෙන බුරියානි එක තමයි මම ආසම. ඉතින් guys අද vlog එකේ ඔන්න ඔච්චරයි පෙන්නන්න තියෙන්නේ. අපි තව vlog එකකින් සෙට් වෙමු. අදට ගිහින් එන්නම් bye. මේක දාලා හරි ටික දාන්න කියන්නේ මුන් තමයි පැය වාගේ